Hello, my dear friends. Welcome back to my YouTube channel English with Ajit Guruge. Today, I would like to teach you a very useful sentence structure. This sentence structure will be very useful in your English language. I like teaching. I am an English teacher. I love nothing better than teaching English. Look at this sentence again. I love nothing better than teaching English. මේ වාක්‍ය දිහා නැවත බලන්න. I love nothing better than teaching English. What is the meaning of this sentence? මොකද්ද මේ වාක්‍ය අර්ථය? I love nothing. I love nothing better than teaching English. මොකද්ද මේ sentence එකේ අර්ථය? මෙතන love කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අදහස් කරන වචනේ නෙමෙයි. මෙතන love කියලා කියන්නේ අපි love කියන වචනේ පාවිච්චි කරනවා ආසයි. ගොඩක් කැමතියි කියලා කියන්නේ. එහෙනම් I love nothing. මං ආස නැහැ කිසි දෙයකට. better than teaching English. ඉංග්‍රීසි උගන්වනවට වඩා මං ආස කරන දෙයක් නැහැ. එහෙනම් මෙන්න මේ අදහස ඔයගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කියන්න ඕන උනොත්. මම මෙන්න මේකට තමයි වැඩිපුරම කැමති. වෙන දෙයකට ආස නැහැ. මං ඉංග්‍රීසි උගන්වනවට වඩා වෙන දෙයකට ආස නැහැ. I love nothing better than teaching English. ඒතර බලන්න වාක්‍ය ලියන රටාව. මෙතන සබ්ජෙක්ට් එක තියෙනවා. ඊට පස්සේ සබ්ජෙක්ට් එක අනුව අපි මේ love කියන වචනේ අරගන්නවා. nothing better than කියන කොටස අපි යොදන්න ඕන. ඊට පස්සේ verb එක ing වලින් තමයි තියන්නේ. අපි තව උදාහරණයක් ගමු. දැන් අපි කිව්වොත් එහෙම ඔහු ගස් නගිනවට වඩා ඔහුට වෙන ආසාවක් නැහැ. ගස් නගින එක තමයි ඔහු වැඩිම කැමති දෙය. ගස් නගිනවට වඩා ඔහුට වෙන දෙයක් නැහැ. එහෙනම් ඔහු නම් අපි සබ්ජෙක්ට් එක විදිහට ගන්නවා he, verb එක love, s එකක් දානවා he ඒක වචන නිසා. he loves එහෙනම් අර කොටස ලියන්න nothing, he loves nothing better than climbing trees. He loves nothing better than climbing trees. ඔහු ගස් නගිනවට වඩා වෙන ඔහු ආස කරන දෙයක් නැහැ. දැන් අපි කොහොමද කියන්නේ ඔවුන් ක්‍රිකට් ගහනවට වඩා වෙන ආස කරන දෙයක් නැහැ. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන එක තමයි වැඩිම ආස. එහෙනම් ඔවුන් නම් අපි සබ්ජෙක්ට් එක විදිහට they ගන්නවා. they love nothing better than playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවට වැඩිය දෙයක් ඔවුන්ට තව නැහැ. අපි තැන් වලට travel කරනවට වැඩිය දෙයක් අපිට නැහැ. ඒක තමයි අපි වැඩිපුර ආස. එහෙනම් අපි ගන්නවා සබ්ජෙක්ට් එක we love nothing better than traveling to new places. අලුත් ස්ථාන වලට
ගමන් කරනට වැඩිය දෙයක් අපිට තව නැහැ. මගේ 100ට වත්තේ ඉඳගෙන ඉන්නවට වැඩිය දෙයක් නැහැ. අපිට ඕන කියන්න පුළුවන් හවසට මගේ 100ට වත්තේ ඉඳගෙන ඉන්නවට වැඩිය තව දෙයක් නැහැ. my grandfather loves nothing better than sitting in the garden. මගේ 100ට වත්තේ ඉඳගෙන ඉන්නවට වැඩිය වෙනත් දෙයක් නැහැ. ඕනනම් අපිට හවසට කියලා දාන්න පුළුවන් in the evening. ළමයාට අයිස්ක්‍රීම් කනවට වැඩිය වෙන ආස කරන දෙයක් නැහැ. කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? හදාගන්න සෙන්ටෙන්ස් එක. The child child ඒක වචනයි. The child loves nothing better than eating ice cream. better than වලට පස්සේ verb එක ing වලින් තියන්න. The child loves nothing better than eating ice cream. ඔයාට දුප්පත් අයට උදව් කරනවට වැඩිය වෙන දෙයක් නැහැ. ඔයා නම් you love nothing better than helping poor people. You love nothing better than helping poor people. දැන් සමහර මිනිසුන්ට ටීවී බලනවට වැඩිය ආස කරන දෙයක් නැහැ. සමහර මිනිස්සු නම් some people love nothing better than watching TV at night. රාට ටීවී බලනවට වැඩිය ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැ. ඒක තමයි වැඩිපුරම ආස. ඇයට මුදල් ඉතිරි කරනවට වැඩිය වෙන දෙයක් නැහැ. She loves nothing better than saving money. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේ වාක්‍ය ලස්සනට හදා ගන්න පුළුවන්. සබ්ජෙක්ට් එකට පස්සේ love නැත්තම් ඒක වචනෙන් loves කියලා verb එක ඒක වචන කරන්න. හතුරු පදේ ඒක වචන වුණොත් ඊට පස්සේ better than කියන කොටස අරගෙන verb එක ing වලින් තමයි කියන්නේ. පවුලේ අයත් එක්ක කාලය ගත කරනවට වැඩිය දෙයක් තවත් නැහැ. ඔවුන්ට they love nothing better than spending time with their family. මෙන්න මේ ආකාරයට ඕගොල්ලන්ට මේ වාක්‍ය ලස්සනට හදා ගන්න පුළුවන්. මේ වාක්‍ය රටාව ගොඩක් useful ප්‍රයෝජනවත් වෙනවා ඕගොල්ලන්ගේ day to day English වල. ඉතින්දා ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ. මේක past tense වලින් අපිට කියන්න පුළුවන්. I loved nothing better than playing volleyball with my friends earlier. ඉස්සර වෙච්ච දෙයක්. එහෙනම් verb එක past tense එකෙන් තියන්න. I loved nothing better than watching TV. He loved nothing better than riding bicycle with his friends. මේ විදිහට past tense වලුත් මේ වාක්‍ය ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. love කියන verb එක loved අගට d දාන්න. e තියෙනවා d දාන්න. English with Ajit Guruge is my YouTube channel. Don't forget to subscribe to my YouTube channel. See you again. Goodbye.